රිවිෂන් පන්ති. හරිද? රිවිෂන් පන්ති දැන් ඔයාලා දන්නවනේ 2025 කට්ටිය දැන් මේ දැන් මේ මාසේ දැන් අද නොවැම්බර් 1 නේ. මේ මාසේ විභාගෙට ගිහින් යනවා. විභාගෙට යනවා. එතකොට මේ නොවැම්බර් 12 තමයි BSc තියෙන්නේ. දැන් MCQ ප්‍රශ්න පත්‍රය නොවැම්බර් 12 තියෙන්නේ. එතකොට එයාලා මේ මාසේ විභාගෙට යනවා. ඊට පස්සේ සෙට් එක තමයි ඔයාලා 2026 සෙට් එක. දිනය වෙනස් වෙනවාද? දිනයක් කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ. දැන් රජයෙන් කියලා තියෙන විදියට 2026 අගෝස්තු මාසේ A level විභාගෙ තියෙනවා. හරි. 2026 අගෝස්තු මාසේ A level විභාගෙ තියෙනවා. දැන් 2019 පස්සේ හරිද? ඒ කියන්නේ අපි තමයි දැන් මම 2019 ලිව්වේ. ඒතකොට අපි තමයි අන්තිමට හරියට විභාගයක් අගෝස්තු මාසේ ලිව්වේ. ඊට පස්සේ කිසිම සෙට් එකකට බැරි වුණා. කිසිම බැච් එකකට බැරි වුණා. අගෝස්තු මාසේ සාමාන්‍ය අගෝස්තු A level ඊට පස්සේ විශේෂාධිත අගෝස්තු දෙසැම්බර් O level ඕකනේ යන රටාව. හරිද? ඔය කොවිඩ් ප්‍රශ්න ඊට පස්සේ අර ඉකොනොමික් ක්‍රයිසිස් එක ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා ලංකාවේ විභාගෙ තියන්න බැරි වුණා. ගොඩාක්ම කොවිඩ් කේස් එකකින් හින්දා විභාගෙ අගෝස්තු මාසේ හරියට තියාගන්න බැරි වුණා. හරිද? එතකොට දැන් 2019 පස්සේ 2026 ඒ කියන්නේ ඔයාලට හරියට අගෝස්තු මාසේ විභාගෙ තියෙනවා කියලා දැන් ගිය මාසෙද කොහෙද එනවුස්මන්ට් එකක් දුන්නා රජයෙන්. හරිද? ඔයාලට අගෝස්තු මාසේ විභාගෙ තියෙනවා සහ O level කට්ටියට දෙසැම්බර් 2026 ඉඳන් හරියට ඒ වැඩ පිළිවෙල හරියට යනවා කියලා. එතකොට ඔයාලට අගෝස්තු වල විභාගෙ තියෙනවා කියන එක ස්ථිරයි. සහතිකයටම අගෝස්තු වල විභාගෙ තියෙනවා. හරිද? 2026 අගෝස්තු. එතකොට වැඩි කාලයක් නැහැ කොහොමත්. මාස 9ක් මාස 9ක් වගේ ඕ මාස 8 කාලයක් යනවා. හරිද? එතකොට ලොකු වැඩ ටිකක් තියෙනවා කරන්න. හරිද? වැඩ ටිකක් තියෙනවා. එතකොට අපි රිවිෂන් පන්ති වලට මේ පටන් ගන්නවා සාමාන්‍යයෙන් 12 ඒ කියන්නේ තුන්වෙනි සතිය වගේ හරිද නොවැම්බර් දෙවෙනි සතිය හෝ තුන්වෙනි සතියමයි කියන්න දෙවෙනි සතිය හෝ තුන්වෙනි සතියේ රිවිෂන් පන්ති පටන් ගන්නවා එතකොට මේ මට ඔයාලගේ පොඩි මෙහෙම එකක් ඕනේ ඒ කියන්නේ මේ ඔයාලට පහසුද ඉරිදා හරිද ඉරිදා උදේ 10යි තියෙන නැත්නම් 11 කියමු හරිද 11 ඉඳන් 4 හරිද 11 ඉඳන් 4 උදේ 11 ඉඳන් 4 හරිද මේකෙදි ඒ කියන්නේ රිවිෂන් එක යනවා හරිද රිවිෂන් එක යනවා පේපර් එකක් යනවා හැමදාම සහ ඔයාලගේ සමහර තියරි පන්තිය සමහර විට සෙනසුරාදා මේ විදිහටම යයි හරිද සෙනසුරාදා මේ විදිහටම තියරි එක යන්න ඉඩ තියෙනවා හරිද රිවිෂන් එක සහ පේපර් එක ඉරිදා උදේ 11 ඉඳන් සවස් 4 වෙනකම් එහෙම ප්‍රශ්නයක් නැත්නම් දාන්න එහෙම කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වෙන පන්ති හරි SFT හරි වෙන මොනවා හරි පන්ති හරි තියෙනවා නම් ඒක කියන්න නැත්නම් අපි රෑම ටයිම් එකක් දාමු ගොඩක් වෙලාවට හරිද රෑටම පැය 4ක් 5ක් වගේ එහෙම ටයිම් එකක් දාමු ඒක ඔයාලා මට පොඩ්ඩක් කියන්න හරිද කොහොමද ලේසි කියලා මම දන්නේ සමහරවිට සෙනසුරාදා විතර කියන්නේ ක්ලාස් එකට දවසක් හරිද එතකොට ඒක කොහොම තියනවද කියලා දන්නේ නැහැ හරිද එහෙම දන්නේ නැතුව තමයි මම තීරණය කරේ ඒක ඔයාලා කියන්න කොහොමද වැඩේ කියලා හරිද එතකොට 11 ඉඳන් 4 වෙනකම් මොකද මේ මම වීඩියෝ රිවිෂන් එක දාලා තියෙන මේ ටයිම් එකේ රිවිෂන් එක ටයිම් එක ඔයාලටත් ඔන්ලයින් එකක් විදියට දෙන්න තමයි තීරණය කරේ හරිද එහෙම අමාරු නම් වෙනම ඔන්ලයින් එකක් විදියට අපි රිවිෂන් එකක් යමු හරිද කිසි ගැටලුවක් නැහැ එතකොට මේ රිවිෂන් එකේදී ආපහු අර ප්‍රශ්න කරපු පාඩම් ටික ආපහු කතා කරනවා ඒකට ෂෝට් නෝට් ඒවා දෙනවා සහ පේපර්ස් කතා කරනවා හරිද හැමදාම පේපර් එකක් කතා කරනවා පසුගිය විභාග ප්‍රශ්න මොඩල් පේපර්ස් ඒවා ගැන හරිද කතා කරනවා හරිද දැන් මේ අනිවාර්යයෙන් දැන් ප්‍රැක්ටිකල් ටික ගැන කතා කරන්නත් ඕනේ දැන් ඔයාලට කාලගුණේ ප්‍රැක්ටිකල්ස් ඊට පස්සේ පසුපාඩමේ ප්‍රැක්ටිකල්ස් ඊට පස්සේ බිම් මැනින් අපි තියරියත් එක්කම ප්‍රැක්ටිකල්ස් ටික කතා කරා එතකොට එහෙම ප්‍රැක්ටිකල් ටිකත් එක්ක අපි වැඩේ ගියා හරිද එහෙමනේ ගියේ දැන් ඔයාලගේ දැන් මේ හැම අවුරුද්දේම මොඩල් පේපර් එකක් කියවනවා හරිද හැම අවුරුද්දේම විභාගයට කලින් මූලාංක දෙක කියන්නේ මොඩල් පේපර් එකක් කියවනවා හරිද මොඩල් පේපර් එකක් කියවලා සාමාන්‍යයෙන් මේ මොඩල් පේපර් එකත් එක්ක අපිට නිකන් හිතා ගන්න පුළුවන් කොහොමද නිකන් හැදෙයිද කියන එක ගැන හරිද දැන් 2025 මොඩල් පේපර් එක ගත්තාම හරිද 2026 ඔයාලට 26 නේ 28 මොඩල් පේපර් එකක් කියවනවා 25 මොඩල් පේපර් එක ගත්තාම ඒක සෑහෙන්න මේ පසේ ප්‍රැක්ටිකල් වලින් පස පාඩම ගත්තොත් පසේ පස පාඩමේ ප්‍රැක්ටිකල්ස් වලින් එහෙම
අහලා තිබ්බා. ඒකෝට ප්‍රැක්ටිකල් තියරි වලට මේ අහන තැන් තියෙනවා. හරිද? ඒකෝට අපි ඒ ටික කවර් කරගන්නත් ඕනේ. හරිද? ඒකෝට අර ලොකු ප්‍රෝග්‍රෑම් එකක් යන්න ඕනේ. හරිද? එතකොට මට කියන්න මේ ඉරිදා මේ උදේ 11 හවස 4 ටයිම් එක අවුලක් නැද්ද? හරිද? රිවිෂන් පේපර් තියරි ටිකට හරිද? සමහරට තියරි එක වෙනම මේ ටයිම් එකට කොහොමත් යයිද? හරිද? අරකට ජොයින් කරන්න නැතුව හරි මම ගැන දැනුවත් කරන්න. මේ ඒක මම පොඩ්ඩක් කියන්න. හරිද? එතකොට මේ අපි නොවැම්බර් පළවෙනි සතියේ දැන් පළවෙනි සතිය කියන්නේ මේ එන සතියේ මේ දින සතිය අපිට විභාගෙත් එක්ක ඒක කොහොමද ඒක ගලව ගන්න නැතුව ඒ හරියද ඊට පස්සේ සතිය නම් අපි රිවිෂන් වැඩි පටන් ගමු රයිට් හරි එතකොට ඔයාලගේ යාළුවෝ ඉන්නවනේ යාළුවෝ ඉන්න කට්ටියම සම්බන්ධ කරලා අපි වැඩේ කරගෙන රයිට් හරි එහෙනම් මේක කතන්දරේ හරි එච්චරයි ඉගෙන කියන්නේ හරියද මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න සහ අර වෙලාව ගැන මට පොඩි මැසේජ් එකක් දාලා කියන්න රයිට් හරි හරි මානවට එහෙනම් අපි අලුත් පාඩක ජල ජීව සම්පත් කර්මාන්තය ජල ජීව සම්පත් කර්මාන්තය right ජල ජීව සම්පත් කර්මාන්තය කියලා කියන ටිකුට එක ගන්න ජල ජීව සම්පත් කර්මාන්තය කියලා කියන්නේ මේ පාඩමේ කතා කරන තියෙන මාළු ගැන හරිද මාළු ගැන කතා කරන පාඩමක් තමයි අපි කන මාළු ගැන හරිද ඊට පස්සේ ලස්සනට ඇති කරන මාළු ගැන ඊට පස්සේ වතුර හැදෙන පැල ගැන ඔන්න ඔය ගැන තමයි මේ පාඩම පුරාවට කතා කරන්න තියෙන්නේ හරිද මේ පාඩම පුරාවට කතා කරන්න තියෙන්නේ හරිද දැන් සමහරට ඔයාලා ගෙවල් වල ඔයාලා මාළු ටැංකියක් හදලා ඒ මාළු ටැංකියේ එක එක මාළු වර්ග ලස්සන ලස්සන මාළු වර්ග ගෙනල්ලා ඒකේ දාලා ඇදි ලස්සනට හරි එතකොට මේ මාළු ගැන කතා කරන්න තියෙනවා අපි යන්නේ ඒ කට්ටියට කියනවා විසිතුරු මත්ස්‍ය වගාව කියලා හරිද අපේ හතේ එක කියන කොටසදී ඔය කතා කරන්න දෙන්නේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ගැන. ඒ කියන්නේ ලස්සනට උරතලයට ඇති කරන මාළු ගැන තමයි අපිට මේ පාඩමේ පළවෙනි කොටසේ කතා කරන්න තියෙන්නේ. right? ඊළඟට හතේ දෙවෙනි කොටසේ ආහාරමය මත්ස්‍ය වගාව. ඔය අපේ ගෙදරට ගෙනල්ලා කන්නේ. හරිද? මූදු මාළු, යම් මාළු කී කන්නේ. අන්නේ කන මාළු ගැන කතා කරන එක තමයි ආහාරමය මත්ස්‍ය වගාව කියලා කියන්නේ. ඊළඟට විසිතුරු ජලජ පැලෑටි වගාව ඊළඟට කියන්නේ ඊළඟට කතා කරන්න තියෙන්නේ අපිට වතුර ඇතුලේ හැදෙන පැලෑටි ගැන ජලජ පැලෑටි ගැන කතා කරන්න තියෙන්නේ හරිද රයිට් මුලින්ම මොකද්ද කියන්නේ ජලජ ජීව සම්පත් කර්මාන්තයේ අනුව මොකද්ද කියලා කතා කරන්න තියෙනවා හරිද ජලජ ජීව සම්පත් කර්මාන්තය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම සල්ලි උපයන්න හරිද සල්ලි උපයන්න දැන් ඔයාලා ගෙදර මාළු ටැංකියක් තිබ්බ කියලා ඔයාලගේ සල්ලි හම්බ වෙනවද නෑ ගෙදර මාළු ටැංකියක් තිබ්බා කියලා ඔයාලගේ ලස්සනට බල බල ඉන්නවා හරිද ඔයාලට සල්ලි හම්බ වෙන්නේ නෑ හැබැයි සමහර කට්ටිය හරිද පොකුණු හදලා ඊට පස්සේ ටැංකිය හදලා මෙයාලා විසිතුරු මත්ස්‍ය හදනවා විකුණන්න හරිද දැන් ඒ වගේ තැන් වලින් තමයි ඔයාලත් මාළු ගෙනල්ලා ගෙදර හදන්නේ හරිද ඒ වගේ තැන් වලින් තමයි ඔයාලත් මාළු ගෙනල්ලා ගෙදර හදන්නේ ඊට අමතරව මේ මාළු එක්ස්පෝර්ට් කරනවා. ඒ කියන්නේ පිටරටට අපනයනය කරනවා. අපනයනය කරලා ඒකෙන් සල්ලි ගන්නවා. ඒ කියන්නේ විදේශ විනිමය අපිට හම්බ වෙනවා. එතකොට මේ ජල ජීව සම්පත් කර්මාන්තය කියලා කියන්නේ අපි මාළු හදනවා නම් එක්කෝ විසිතුරු මාළු වෙන්න පුළුවන් නැත්නම් කන මාළු වෙන්න පුළුවන් නැත්නම් ජලජ පැලෑටි වෙන්න පුළුවන්. අපි විකිණීම උදෙසා නැත්නම් වාණිජ අරමුණක් උදෙසා අපි මාළු හදනවා නම් අපි ඒකට කියනවා ජලජ ජීව සම්පත් කර්මාන්තය වෙන කියලා. ඒක කන මාළු වෙන්න පුළුවන්, ඒක ලස්සනට හදන මාළු වෙන්න පුළුවන්, ඒක ජලජ පැලෑටි වෙන්න පුළුවන්. ඔය තුනේ ඕන එකක්. හරිද? ඔය තුනේ ඕන එකක් අපි කරනවා නම් විකිණීම උදෙසා එක්ක පිටරටට යවලා සල්ලි හොයන්න නැත්නම් වෙන කෙනෙකුට දීලා නැත්නම් වෙන කෙනෙකුට විකුණලා සල්ලි ගන්න. එහෙම විකිණීමේ අරමුණින් නැත්නම් වාණිජ අරමුණින් අපි ওই මාළු වගා කරනවා නම් අපි ඒකට කියනවා ජලජ ජීව සම්පත් කර්මාන්තය කියලා. හරිද? ඒක අපි ගෙදර පොකුණක් දාලා හදනවද? ටැංකියක් දාලා හදනවද? නැත්නම් වැවකින් අල්ලලා විකුණනවද? මූදෙන් අල්ලලා විකුණනවද? ඒක අදාළ නැහැ. හරිද? කොහොම හරි වාණිජ අරමුණක්, ඒ කියන්නේ විකිණීමේ අරමුණකින් මාළු වගා කරනවා හෝ මාළු අල්ලනවා නම් ඒක අපි ජලජ ජීව සම්පත් කර්මාන්තය කියලා කියනවා. හරිද? ලියාගමු මෙහෙම ජල ජීව සම්පත් කර්මාන්තයේ අනු කියන එක යටතේ මෙහෙම ලියා ගන්න. ජල ජීව සම්පත් කර්මාන්තයේ අනු කියන එක යටතේ මෙහෙම ලියා ගන්න.
ලියාගන්න එහෙම යම් ආර්ථික ඉපයීමක් අරමුණු කරගනිමින් යම් ආර්ථික ඉපයීමක් අරමුණු කරගනිමින් යම් ආර්ථික ඉපයීමක් අරමුණු කරගනිමින් ජලජ ජීව සම්පත් යම් ආර්ථික ඉපයීමක් අරමුණු කරගනිමින් ජලජ ජීව සම්පත් ජලජ ජීව සම්පත් ජලජ ජීව සම්පත් පරිසර පද්ධති වලින් අස්වනු ලෙස ලබා ගැනීම හෝ ජලජ ජීව සම්පත් පරිසර පද්ධති වලින් අස්වනු ලෙස ලබා ගැනීම හෝ වගා කිරීම ජලජ ජීව සම්පත් පරිසර පද්ධති වලින් අස්වනු ලෙස ලබා ගැනීම හෝ වගා කිරීම ජලජ ජීව සම්පත් කර්මාන්තය නම් වේ. ජලජ ජීව සම්පත් කර්මාන්තය නම් වේ. ජල ජීව සම්පත් කර්මාන්තය නම් වේ. ජල ජීව සම්පත් කර්මාන්තය නම් වේ. right හරිද right ඊළඟට කියනවා මොකද්ද ජල ජීව සම්පත් කර්මාන්තය දියුණු කිරීමට ශ්‍රී ලංකාව තුල ඇති විභවය හරිද විභවය කියලා කියන්නේ මොකද්ද ලංකාවේ කොච්චර chance එකක් තියනවද ලංකාවේ කොච්චර හැකියාවක් තියනවද මේ ජල ජීව සම්පත් කර්මාන්තය පවත්වාගෙන යන්න කියලා එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඊළඟට ලංකාව තරම් මේ කර්මාන්තය පවත්වාගෙන යන්න ලෝකේ තවත් සුදුසු රටක් නැහැ කියලා. හරිද? ලංකාවේ ඒ තරමට chance එකක් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට ඕන ජල ජීවීන් විතරක් එක්ස්පෝර්ට් කරලා සෑහෙන්න විදේශ විනිමයක් ලංකාවට ගේන්න පුළුවන්. හරිද? එතකොට එහෙම ලොකු chance එකක් තියෙන කර්මාන්තයක් තමයි සහ එහෙම කරන්න පුළුවන් කර්මාන්තයක් තමයි ওই ජල ජීව සම්පත් කර්මාන්තය කියලා කියන්නේ. හරිද? එතකොට මේ ලංකාවේ එහෙම කරනවා නම් කරන්න පුළුවන්. එහෙම ඒ උපරිම ඵල නෙලා ගන්නේ නැති කේස් එකක් තමයි තියෙන්නේ. හරිද? නැත්තම් ලංකාව කියන්නේ අර ඕවා විතරක් නෙමෙයි. හරිද? ඔය මැනික් ගත්තත් ඊළඟට ඔන්මුදු ගමනාගමනය ගත්තත් හරිද? සෑහෙන ලොකු chance එකක් තියෙන රටක් තමයි ලංකාවේ අර පිළිදීමත් එක්ක ලොකු chance එකක් තියෙන රටක් තමයි මේ ලංකාව කියලා කියන්නේ. හරිද? එතකොට මේ ඔය භාණ්ඩ ප්‍රවාහණය ගත්තත් ඔය ලංකාව නෞකා මධ්‍යස්ථානයක් බවට පත් කළා සෑහෙන විදේශ විනිමයක් ගේන්න පුළුවන් ලංකාවේ මොනතරම් පැති තියෙනවා. හැබැයි ඒ වලින් හරි ප්‍රයෝජන ගන්නේ නැහැ. එතකොට ඒ වගේ කර්මාන්තයක් තමයි ජල ජීව සම්පත් කර්මාන්තය කියලා කියන්නේ. එතකොට ජල ජීව සම්පත් කර්මාන්තය ලංකාවේ තරම් කරන්න සුදුසු තවත් රටක් ලෝකේ නැහැ. හරිද? හරි. බලමු කොච්චර chance එකක් තියනවාද කියනවා. හරිද? ලංකාවේ කොච්චර chance එකක් තියනවාද කියලා බලමු. මාළු වලින් අපිට සල්ලි හොයන්න. හරිද? හරි. ලංකාව ගත්තොත් මොකද්ද ලංකාව කියලා කියන්නේ? දූපතක්. දූපතක් කියන එකේ තේරුම මොකද්ද? ජලයෙන් වට වෙච්ච භූමියකට අපි කියන්නේ දූපතක් කියලානේ. හරි. ජලයෙන් වට වෙච්ච භූමියකට අපි කියන්නේ දූපතක් කියලා. එතකොට ලංකාව වටේම මොකද තියෙන්නේ? සාගරය. හරිද? මෙහෙම ලංකාව වටේම ගත්තොත් සාගරය. හරිද? මෙහෙම සාගරේ තියෙන්නේ. right. හරි. මේ සාගරේ මොකද ඉන්නේ? මූදේ මොකද ඉන්නේ? මාළුනේ. හරිද? මාළු ඉන්නේ. එතකොට ලංකාව දුප්පතක් විදියට තියෙන එකම ලොකු chance එකක් ජල ජීව සම්පත් කර්මාන්තයට. එතකොට මෙන්න මේ මූදේ ඉන්න මාළු හරිද? අස්වනු නෙලාගෙන ඇවිල්ලා ඔය මුහුදු මාළු කියලා නේ කන්නේ ගොඩක් නේද? මුහුදු මාළු කියලානේ ගන්න. එතකොට මෙන්න මේ අස්වනු නෙලාගෙන ඇවිල්ලා මේ වලින් ලොකු මුදලක් හොයා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ලංකාව දූපතක් විදියට තියෙන එක chance එකක්. එතකොට මේ දැන් මුහුදු නැති රටවල් තියෙනවනේ ලෝකෙ. හරිද? ලෝකෙ ගත්තාම මුහුදු නැති රටවල් තියෙනවා. ඔය අෆ්ගනිස්තානය, පාකිස්තානය, ඊළඟට ඔය දකුණු අප්‍රිකාවේ රටවල්,
ඉතියෝපියාව එක එක රටවල් තියෙනවනේ පෙළට රටවල් මුහුදු නෑ. ඒ මිනිස්සුන්ට එතකොට ඔය ජල ජීව සම්පත් කර්මාන්තයක් කියන එක කරන්නම බෑ. මුහුද නැතුව. කියන්නේ ඇතුලේ ඔය මිරිදිය ජලාශ වලින් කරනවා යන්න රටවල් වටේ මුහුදට තීත්ත එකක් කරන්න බෑ. ඒක ලංකාව බලන්නකෝ. ලංකාව වටේම සෑහෙන ලොකු සාගරයක් තියෙනවා. ලංකාවේ භූමියට වඩා සාගරය ලංකාවට අයිති. හරිද? දැන් ඉන්දියාවට අයිති කොටසක් තියෙනවා ලංකාවට අයිති දැන් ලංකාවට අයිති ලංකාවට මිනිස්සුන්ට ඉන්දියාවේ කොටස කියලා මාළු අල්ලන්න බෑ. ඒ වුණාට ලංකාවට අයිති කොටස ගත්තාම හරිද? ලංකාවට අයිති මුහුදු කොටස ගත්තාම මේව ලංකාවට වඩා ලංකාවේ භූමි ප්‍රමාණයට වඩා ලංකාවේ භූමියට අයිති මුහුදු ප්‍රදේශය වැඩි. එතකොට සෑහෙන්න සාගරේ අස්වනු අරගෙන ඒවා විකිණීම කරන්න පුළුවන්. හරිද? එතකොට ලංකාව මොකද්ද? දූපතක් විදිහට තියෙන එක සෑහෙන්න chance එකක් ওই ජල ජීව සම්පත් කර්මාන්තය කරන්න. හරි. පළවෙනි විභවය දාගන්න. පළවෙනි chance එක දාගන්න. දූපතක් ලෙස විශාල මුහුදු කලාපයක් තිබීම. 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 හරිද? දූපතක් ලෙස විශාල මුහුදු කලාපයක් තිබීම. හරි. ඊළඟ chance එක බලමු. ඊළඟ ජල ජීව සම්පත් කර්මාන්තය කරන්න ඊළඟට ලංකාවේ තියෙන chance එක බලමු. හරිද? right. හරි. ඊළඟ රට මැදට ගියොත් ඔය අනුරාධපුර පොළොන්නරුව පැත්තට ගියොත් මොනවද තියෙන්නේ? සෑහෙන්න වැව් තියෙනවානේ. මෙන්න මේක සෑහෙන්න වැව්. ඊට අමතරව ඔය මොර පැත්තට එනවා ඔය ජලාශ. හරිද? සෑහෙන්න රට පුරාම මෙන්න මේව වැව් ජලාශ තියෙනවා. මේවා මොකද ඉන්නේ? මේකවත් මාළු නේද ඉන්නේ? අර විදුලි මත්ස්‍යෝ ඉන්නවා. ඊළඟට වැව් වල ගත්තොත් වැව් මාළු කියලා ගන්න. ඒවා තිලාපියානේ. එතකොට ඒ වගේ මාළු ඉන්නවා. එතකොට මෙන්න මේ රට ඇතුලේ තියෙන රට ඇතුලේ තියෙන ජලාශයක සම්බන්ධ කරගෙනත් අපිට ජල ජීව කර්මාන්තය කරන්න පුළුවන්. හරිද? ජල ජීව කර්මාන්තය කරන්න පුළුවන්. right? තේරුණාද? ඊට අමතරව දැන් ඔය කලපුව එහෙම තියෙනවා. හරිද? ඔය පුත්තලම කලපුව, මඩ කලපුව, ඔහොම එක එක කලපුව තිබුණා මලේ. ඒකට එක එක කලපුව ඒවාලා තියෙනවා. ඒකට කලපු තියෙනවා. ඒකට කලපුවලම ඔය ඉස්සෝ වගේ කට්ටිය. හරිද? ඒක ජල ජීවි. ඒකට එයාලගෙන් ලොකු ඉස්සරහම ගත්තොත් ඔයාලා ගන්න සෑහෙන්න මිල වැඩි මේ ජල ජීවි කොටාසයක්. ඒකට ඒ අයව වගා කරන්න පුළුවන්. හරිද? ඒකට රට අභ්‍යන්තරේ මොකද්ද? සෑහෙන්න ජලාශ සහ කිවුල් දිය ජලාශ, කිවුල් දිය පරිසර පද්ධති සෑහෙන්න තියෙනවා. ඒකට ඒවල ජල ජීවි වගා කරලා ඒ වලින් අපිට ඕන විදේශ ඕන පිටරට එක්ස්පෝර්ට් කරලා සල්ලි හොයනවා නම් එහෙම නැත්නම් ලංකාව ඇතුළේ මිනිස්සුන්ට විකුණලා වෙනවා නම් එහෙම හොයන්න සෑහෙන්න chance එකක් තියෙනවා. දෙවෙනි එක දාගන්න දෙවෙනි chance එක දාගන්න රට අභ්‍යන්තරයේ විශාල මිරිදිය හා කිවුල් දිය ජල පද්ධතියක් තිබීම. ලියා ගන්න රට අභ්‍යන්තරයේ විශාල මිරිදිය හා කිවුල් දිය ජල පද්ධතියක් තිබීම. ලියා ගන්න රට අභ්‍යන්තරයේ විශාල මිරිදිය හා කිවුල් දිය ජල පද්ධතියක් තිබීම. right. හරි. ඊළඟ මොකද්ද chance එක? ඊළඟ chance එක බලමු. මේ ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වෙලා රට වටේම යන්නේ මොනවද? මේවා මධ්‍යම කඳුකරයෙන් රට මැදින් ආරම්භ වෙලා මේ ලංකාව වටේම යන්නේ මොනවද? මෙහෙම ලංකාව වටේම කියන්නේ මධ්‍යම කඳුකරයෙන් පටන් කරා ලංකාව වටේම යනවා. මොනවද? ගංගා නේද? හරිද? ඒ කියන්නේ රට මැදින් පටන් අරගෙන ලංකාව වටේම ගමන් කරන ගංගා පද්ධතියක් තියෙනවා. ඔය ගංගාවේ කවුද ඉන්නේ? ජලජ ජීවි ඉන්නේ මාළු නේද ඉන්නේ. ඒතකොට මේ මාළු වස්තුන් අරගෙන ඒවා අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. නැත්තම් ඒවා රටේ ජනතාවටම ඒක විකුණලා හරි කොහොම හරි ඒ කට්ටියට මුදල් ලැබීමක් සිදු කරන්න පුළුවන්. එතකොට ඊළඟ chance එක රට පුරාම තියෙන ගංගා පද්ධතිය ගංගාවල ඉන්න මාළු. එතකොට මේ මාළු අරගෙන විදේශ විනිමයක් සහ ඕනනම් වාණිජ අරමුණක් සිදු කරගන්න පුළුවන්. හරි. තුන්වෙනි එක දාගන්න. තුන්වෙනි chance එක දාගන්න ලංකාවේ තියෙන රට පුරා විසිරී පවතින
ගංගා පද්ධතියක් තිබීම රට පුරා විසිරී පවතින ගංගා පද්ධතියක් තිබීම රට පුරා විසිරී පවතින ගංගා පද්ධතියක් තිබීම රට පුරා විසිරී පවතින ගංගා පද්ධතියක් තිබීම රට පුරා විසිරී පවතින ගංගා පද්ධතියක් තිබීම හරිද? හරි. ඊළඟ chance එක බලමු. ඊළඟ chance එක බලමු. හරි. දැන් මේ කොච්චර ගංගා තිබ්බත් කොච්චර වැව තිබ්බත් වැඩක් නේද? වතුර නැතුව. වතුර නැතිලොත් ඔයාලා මාළු මැරෙනවනේ. හරිද? මේ වැව කොච්චර තිබ්බත් මේ ගංගා කොච්චර රට මැද තිබ්බත් මේවල වතුර හිඳිලා ගියොත් මැරෙනවා. අර මාළු ටික මැරෙනවනේ. ඒකට ඉතින් අපිට මත්ස්‍යයන් ජල ජීව සම්පත් කර්මාන්තේ පවත්වාගෙන යන්න බෑනේ. හරිද? ඊළඟ chance එක තමයි පුතේ ලංකාවට අවුරුද්ද පුරාම වැස්ස හම්බ වෙනවා. හරිද? අවුරුද්ද පුරාම වැස්ස හම්බ වෙනවා. අවුරුද්ද පුරාම වැස්ස හම්බ වෙන ඉඳා මේ ගංගා පද්ධතිය මේ වැව් ඉඳින්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේවල මාළු ක්‍රමිකව දිගටම ඉන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් ඊසාන දිග මෝසමේ, නිරිත දිග මෝසමේ සහ සංවහන වැසි වලින් මොකද වෙන්නේ? අවුරුද්ද පුරාම වැස්ස හම්බ වෙනවානේ. දැන් අපි කාලගුණේ පාඩමේදී කතා කරනවා නේද? දෙසැම්බර් සහ පෙබරවාරි මාසේ ගත්තොත් ඊසාන දිග මෝසමේ වැස්ස හම්බ වෙනවා. ඊළඟට මැයි ඉඳන් සැප්තැම්බර් වෙනකන් ගත්තොත් මොකද්ද? නිරිත දිග මෝසමේ වැස්ස හම්බ වෙනවා. ඊළඟට අප්‍රේල් ඔක්තෝබර් කාලවල මොකද්ද? සංවහන වැසි වලින් වැස්ස හම්බ වෙනවා. එතකොට අවුරුද්ද පුරාම අවුරුද්දම කව වෙනවනේ වැස්සෙන්. එතකොට මේ ජලාශය හිතෙන්නේ නැහැ. මේවා හිතෙන්නේ නැහැ. එතකොට අවුරුද්ද පුරාම හොඳට වතුර තියෙනවා ජලාශවල. එතකොට මත්ස්‍ය කර්මාන්තය හොඳට පවත්වාගෙන යන්න පුළුවන්. හරි. ඊළඟ chance එක දාගන්න. වසර පුරා පවතින වර්ෂාපතන රටාව. ඊළඟ chance එක දාගන්න පුතේ. වසර පුරා පවතින වර්ෂාපතන රටාව. 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 right. හරි. ඊළඟ එක තමයි ඊළඟ එක දාගන්න මම පැහැදිලි කරන්න. ඊළඟ එක දාගන්න වෙළඳ පොළ ඉල්ලුම. ඊළඟ එක දාගන්න වෙළඳ පොළ ඉල්ලුම. වෙළඳ පොළ ඉල්ලුම. වෙළඳ පොළ ඉල්ලුම. සාමාන්‍යයෙන් පුතේ දැන් ගන්න මස් සහ මාළු ගත්තොත් හරිද? මස් සහ මාළු ගත්තොත් සාමාන්‍යයෙන් මිලෙන් අඩු කොහොමද? මස්ද මාළුද? දැන් කුකුල් මස් කියලා හිතමු. කුකුල් මස්ුයි මාළු ගත්තොත් මොකද්ද සාමාන්‍යයෙන් මිලෙන් අඩු? මාළු මිලෙන් අඩු වෙයි. හරිද? සමහර මාළු වර්ග තියෙනවා මිලෙන් වැඩිය. සාමාන්‍යයෙන් කොහොමද ගත්තොත් අපි මාළු මිලෙන් අඩු වෙන්නේ. එතකොට මිනිස්සු මාළු ගන්න අර මස් වලට වඩා මාළු ගන්න ටිකක් පෙළඹෙනවා වැඩි. මොකද ගණන් අඩු හින්දා. එතකොට ඉල්ලුම අඩු වෙනවද නැහැ? ඉල්ලුම වැඩි. අයි ගානක් අඩුයි. එතකොට ඉල්ලුම වැඩි. අර මස් වලට වඩා අර මාළු ගන්න තියෙන මේ පෙළඹීම වැඩි. එතකොට ඉල්ලුමක් තියෙනවා. හොඳ ඉල්ලුමක් තියෙන හින්දා අර ජල ජීව සම්පත් කර්මාන්තය කරා කියලා එයාලට පාඩම දැන් දීවරය ගත්තොත් එයාලා හැමදාම යනවා දීවර කටයුතු වලට. ඇයි පාඩම නැති හින්දා නේද? හරිද? ඔය හොඳ ඉල්ලුමක් තියෙනවා. හරිද? හොඳ ඉල්ලුමක් තියෙනවා. හරිද? අර ඊළඟට දාගන්න රාජ්‍ය අනුග්‍රහය. රාජ්‍ය අනුග්‍රහය. රාජ්‍ය අනුග්‍රහය. ඊළඟට දාගන්න රාජ්‍ය අනුග්‍රහය. රාජ්‍ය අනුග්‍රහය. right. එතකොට ඔය ජල ජීව සම්පත් කර්මාන්තය ගත්තොත් රාජ්‍ය අනුග්‍රහය හොඳටම තියෙනවා. එතකොට තීවරයන්ට ඔය දැන් බෝට්ටු වලට ඔය භූමි තෙල් එහෙම දාන භූමි තෙල් වලින් කියමු දුන්නානේ. එතකොට එයාලට තෙල් සහන ආධාරයක් දෙනවා. හරිද? දැන් සාමාන්‍යයෙන් අපි ගන්න ගානක් නෙවෙයි එයාලට ටිකක් අඩුවෙන් තෙල් සහන ආධාර දෙනවා. ඊළඟට ණය පහසුකම් දෙනවා. හරිද? ඔය දීවර සමිතිය ඔන්න ඔය වලින් ණය පහසුකම් දෙනවා. ඊට පස්සේ ඔය තෙල් සහන ආධාර වගේ දේවල් දෙනවා. හරිද? එක එක දේවල් එයාලට තියෙනවා. හරිද? එක එක වරප්‍රසාද රජයෙන් තියෙනවා. ඒක රාජ්‍ය අනුග්‍රහයත් මේකට හොඳටම තියෙනවා. මෙන්න මේ ජල ජීව සම්පත් කර්මාන්තෙට. හරිද? ඒක වෙනුවෙන්ම පිටවපු ආයතන තියෙනවා. ජල ජීව සම්පත් අධිකාරිය, දීවර අමාත්‍යාංශය. හරිද? ඒ ආයතන වලින් මේ දීවරයන්ට ඒ ජල ජීව සම්පත් කර්මාන්තයෙන් එල්ලෑට සපෝට් එක දෙනවා. මේක කරගෙන යන්න. හරිද? ඒක රාජ්‍ය අනුග්‍රහය රජයේ පැත්තෙන් ශ්‍රී ලංකාවේ රජයේ පැත්තෙන් හම්බෙන සපෝට් එකක් හොඳ ඉන්න මේක කිසිම අවුලක් නැතුව කරගෙන යන්න පුළුවන්. හරිද? අන්තිම එක දාගන්න
ආර්ථිකව ලාභ ලැබිය හැකි කර්මාන්තයක් වීම. ආර්ථිකව ලාභ ලැබිය හැකි කර්මාන්තයක් වීම. අන්තිම එක දාගන්න ආර්ථිකව ලාභ ලැබිය හැකි කර්මාන්තයක් වීම. ආර්ථිකව ලාභ ලැබිය හැකි කර්මාන්තයක් වීම. right. එතකොට මේක ඒ කියන්නේ පාඩු නෑ. දැන් මාළු ජල ජීව සම්පත් කර්මාන්තය කියනවා කියලා ඒව පාඩුවක් නෑ. සාමාන්‍ය ඔය විසිතුරු මාළුව එක්ස්පෝර්ට් කරන කට්ටියව සෑහෙන්න එයාලා සෑහෙන්න මුදලක් හොයනවා. හරිද ඕකේ? සෑහෙන්න මුදලක් හොයනවා. එතකොට මේක හොඳ ඉකොනොමි එකකට හොඳයි. කියන ආර්ථිකයට හොඳ කර්මාන්තයක් තමයි ජල ජීව සම්පත් කර්මාන්තය කියලා කියන්නේ. right. හරි ඊළඟ යාත්‍රාව මොකද්ද 7 විසිතුරු මත්ස්‍ය කර්මාන්තය. හරි අපි බලමු දැන් අපි බලන්න යන්නේ අර මුරතලේට ලස්සනට ඇති කරන මාළු ගැන තමයි දැන් අපි බලන්න යන්නේ. දෙවෙනි කොටසේ තමයි අර අපි කෑමට ගන්න ආහාරමය මත්ස්‍ය ගැන කතා කරන්නේ. තුන්වෙනි කොටසේදී ජලජ කලාටි ගැන කතා කරනවා. හරි අපි මුලින්ම බලමු විසිතුරු මත්ස්‍ය වගාව. ඒ කියන්නේ ඔය ගෙවල් වල ලස්සන අතර මාළු ඒ වගේ මාළු කොහොමද ජල ජීව සම්පත් කර්මාන්තය සිද්ධ කරන්නේ කියලා. හරිද? හරි මොකද පළවෙනි පොයින්ට් එක කියන්නේ විනෝදාස්වාදය හා විසිතුරු අලංකරණය අරමුණු කරගෙන මත්ස්‍යයන් වගා කිරීම විසිතුරු මත්ස්‍ය වගාවයි කියලා කියනවා. මොකද්ද? අපි අර ගෙදර හදන්නේ මොකද ලස්සනටනේ. මාළු ටැංකියක ලස්සනට බල බල ඉන්න තමයි හදන්නේ. හරිද? එතකොට විසිතුරු අලංකරණය අරමුණු කරගෙන හරි මේ මාළු වගා කරනවා. නැත්නම් විනෝදෙන මාළු වගා කරනවා නම් අපි ඒකට කියනවා විසිතුරු මත්ස්‍ය වගාව කියලා. හරිද? ඊළඟ පොයින්ට් එක බලන්න. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන විසිතුරු මත්ස්‍යයන් කියලා. අපි කියවනේ දැන් මාළු හදලා පිටරට එක්ස්පෝර්ට් කරනවා කියලා. ඒ කියන්නේ පිටරට යවලා එකකින් අපි සල්ලි හොයනවා. හරිද? ඇමරිකාව, ජපානය, ඉන්දියාව, එක එක රටවල් සිංගප්පූරුව එක එක රටවල් වලට ලංකාවේ හදන මාළු යවලා ලංකාවේ මාළු වගා කරලා යවලා එකකින් අපි විදේශ විනිමය සල්ලි හොයා ගන්නවා. හරිද? කියනවා ශ්‍රී ලංකාවේ අපනයනය කරන විසිතුරු මත්ස්‍යයන් 60%. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් වන්නේ විවිධ හැඩයෙන් හා වර්ණයෙන් හා වරල් සහිත ගප්පි මත්ස්‍ය විශේෂයන්. ඒ කියන්නේ ගප්පි අර චෝටි මාළුවෙක් ඉන්නේ ගප්පියයි කියලා. මේ පොඩි මාළුවෙක් හරිද? ඔන්න ඔය ගප්පියා කියන එක තමයි මේ ඔය ඇලවල් වල එන අර සාරි ගප්පි කියලා ඉන්න උන් නෙවෙයි. ලස්සන ගප්පි වර්ග ඉන්නවා. හරිද? ඔන්න ඔය ගප්පි තමයි ඔය ගප්පි කියන විශේෂය ගප්පි කියන විසිතුරු මත්ස්‍ය විශේෂය තමයි ලංකාවේ 60%ක් වැඩිපුරම වායකටත් වඩා එක්ස්පෝර්ට් කරන්න පිටරටවල් වලට ඔය ගප්පි කියන විශේෂය. මම ඔයාලට පෙන්නන්නම් ගප්පියගේ ෆොටෝ එකක්. right ස්ක්‍රීන් එක පේනවා ඇතිනේ. පේනවා ඇතිනේ. එතකොට ස්ක්‍රීන් එකේ පේන්නේ එක එක ගප්පි වර්ග. පේනවානේ පොඩි මාළුවෙක් හරියද? පොඩි මාළුවෙක් සාමාන්‍යයෙන් එයාගේ මොනවාද වරල ටිකක් ලස්සනයි නේ. මේ බලන්නකො. මේ හැම එක්කෙනෙක්ගේම මේ වරල දිහා බලන්න. මේ පිටිපස්සේ තියෙන වරල මේ නිල් පාටයයි සෑහෙන ලොකු ලස්සන වරලක් තියෙනවා. හරිද? එතකොට මේ මාළුවය ගත්තා නිකන් තැඹිලි පාට ඊළඟට මේ කළු පාට ටිකක් ලස්සන වර්ණයක් තියෙනවා. හරිද? ඊළඟට මේ මාළුවය ගත්තා නිකන් රෝස පාට පොළ පාට නිල් පාට නිකන් ලස්සන වරලක් තියෙනවා. හරිද? එතකොට ලස්සන වරල් තියෙන පොඩි ගප්පි විශේෂ තමයි ලංකාවේ ගොඩක්ම අපනයනය කරන්නේ. හරිද? මේ ලස්සන වරල් තියෙන පොඩි ගප්පි විශේෂ ඔය රැළවල් වල ඉන්න ඔය සාරි ගප්පි කියන උන් නෙමෙයි. හරිද? හරිද? ඔයාලා ලියාගත්තද ඊට අමතරව ප්ලේට් goldfish catfish ඊළඟට දාගන්න මෙතන ලියුම් පේනවනේ sword tail කමාවක් දාලා දාගන්න sword tail sword tail sword tail sword tail sword tail ලියාගන්නද? ඊට අමතරව ප්ලේටි goldfish catfish කමාවක් දාලා sword tail ඊළඟට ලියාගන්න කුරාවි ආදී සතුන්ද අපනයනය කරයි ආදී සතුන්ද අපනයනය කරයි
ආදී සතුන්ද අපනයනය කරයි. ආදී සතුන්ද අපනයනය කරයි. මම ඔයාලට ෂෝට් ටේල් ලගේ ගෝල්ඩ් ෆිෂ් ලගේ කැට් ෆිෂ් ලගේ ෆොටෝ දෙකක් ලබන සතියේ පෙන්නන්න. ඊට අමතරව ඔයාලගේ එව්ව රූප සටහන් වලත් ඔය ටික තියෙනවා. ඒ ගමන්ම මම ඒ ටික විස්තර කරන්න. හරිද? රූප වලේ බලාගෙනම ඉස්සරහට අපිට ওই ටික වෙනම වෙනම හඳුනා ගන්න තියෙනවා. හරිද? ඒකට ප්‍රධාන වශයෙන්ම 160ක් යවන්නේ ගප්පි. අර මම පෙන්නපු ලස්සන ලස්සන ගප්පි තමයි 160ක් යවන්නේ. ඊට අමතරව කවුද? කැට් ෆිෂ්, ෂෝට් ටේල්, ගුරාමි, ඊළඟට ගෝල්ඩ් ෆිෂ් ලාගේ ප්ලේටි වගේ කට්ටිය යවනවා ඉතුරු 140. හරිද? ඒ ටික මම ඔයාලා අපේ සතියේ පෙන්නන්නම්. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මොකද ඊළඟට මොකද්ද කියන්නේ? බහුලව අපනයනය කරන රටවල් වන්නේ. ඒ කියන්නේ ගොඩක්ම ලංකාවෙන් වෙන මේ රටවල් වලට තමයි එක්ස්පෝර්ට් කරන්නේ. විසඳුරු මාළු එක්ස්පෝර්ට් කරන්නේ. කොහෙද? එක චීනය. චීනයට ගොඩක් යවනවා. ඊළඟට ජපානය, ඊළඟට සිංගප්පූරුව, ඇමරිකාව. ඔන්න ඔය රටවල් හතරට තමයි ගොඩක්ම යන්නේ. ඊට අමතරව යවන රටවලුත් තියෙනවා. හරිද? ප්‍රධාන වශයෙන් මේවන්නේ චීනයට, ජපානයට, සිංගප්පූරුවට සහ ඇමරිකාවට. ඒතර ඔය ගෝල්ඩ් ෆිෂ්ලා, ගැට් ෆිෂ්ලා, කුරාමිලා, ෆයිටර්, එතකොට තව ෂෝට් ටේල්ලා, ඊළඟට කවුද අපේ මේ කට්ටිය ගප්පිලා ඔය කොහොමද ටික යවන්නේ කොහෙටද? ඔන්න ඔය රටවල් වලට. හරිද? ඊට අමතරව සුළු සුළු ප්‍රමාණ වලින් අනිත් රටවල් වලට යවනවා. හරිද? හරි. ඊළඟ පොයින්ට් එක දාගන්න මෙහෙම. ඊළඟ පොයින්ට් එක දාගන්න මෙහෙම ලියා ගන්න. ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය වගාව සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය වගාව සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය හා උපදෙස් ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය වගාව සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය හා උපදෙස් ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය වගාව සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය හා උපදෙස් ජලජ ජීව වගා අධිකාරියට අයත් ජලජ ජීව වගා අධිකාරියට අයත් රම්බඩගල්ල පුහුණු මධ්‍යස්ථානය මගින් ලබාගත හැක එතකොට පොතේ ඔය රම්බඩගල්ල පුහුණු මධ්‍යස්ථානය කියන්නේ ජල ජීව සම්පත් අධිකාරියට අය රම්බඩගල්ල පුහුණු මධ්‍යස්ථානය කියලා කියන්නේ දැන් එතනට ඕනෑම මිනිස්සෙක් ඕන පුද්ගලයෙක් කියොත් එයාලා කියලා දෙනවා විසිතුරු මත්ස්‍ය වගාව කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඒකේ පැටවව දන්නේ ප්‍රජනන ක්‍රමයේ ඉඳන් ඒ විකුණන තැනට යනකම්ම සියලුම දේ කියලා දෙනවා. මාළුන්ගේ රෝග සම්බන්ධව ඊළඟට එයාලට කොහොමද වතුර දාන්නේ ඔය ඔක්කොම ටික ඒ වගා කරන පිළිවෙල. ඒ සම්පූර්ණ ඒ ගයිඩ් එකක් කෝස් එකක් වගේ. ඒක හරියද? ඒක කෝස් එකක් වගේ. ඒක අපිට සල්ලි ගෙවලා ඒ කෝස් එක කරලා ඕනනම් අපිට යම්කිසි පුද්ගලයෙකුට මේ ජල ජීව සම්පත් කර්මාන්තයේ යෙදিলা ඒකෙන් ආදායමක් ගන්න පුළුවන්. එතකොට මේ කෝස් එක කරන්න පුළුවන්. ඔය රම්බඩගල්ල මුළු මධ්‍යස්ථානයට ගිහිල්ලා යාලා ඔය සෑම දෙයක්ම මත්ස්‍ය අභිජනනය කරන තැන ඉඳන් වතුර මාරු කරන තැන ඉඳන් මාළුන්ට ඇදෙන ලෙඩ ගැන ඒ ලෙඩ වළක්ව ගන්නේ කොහොමද? ඒවට දාන දේ මොනවද? ඒ ඔක්කොම ටික ඒක එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද? එක්ස්පෝර්ට් කරන්න කට්ටිය හොයාගන්න. ඒ ඔක්කොම ටික හොයලා දෙනවා. හරිද? මේ කෝස් එක රම්බඩගල්ල මුළු මධ්‍යස්ථානය. රම්බඩගල්ල කියලා කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගලට එහා මැන්සිරිපුර තියෙනවා. මැන්සිරිපුර පැත්තේ තමයි ඔය රම්බඩගල්ල කියන ප්‍රදේශයේ තියෙන්නේ. මේ ප්‍රදේශයේ තමයි ඔය කුණු මධ්‍යස්ථානයේ හදලා තියෙන්නේ. ඒකට එතනින් මාළු ගන්න උනත් පුළුවන්. මාළු අරගෙන වගා කරන්න, ඒ දේවල් කරන්න උනත් එතෙන්ට ගිහිල්ලා කරන්න පුළුවන්. හරිද? රයිට්. එතකොට මේ අද අපි තමයි මම ඔතනින් අපි අදට ඉවර කරනවා. හරිද? එතකොට අපි අද සාග ප්‍රචාරණයේ පාඩමේ තවාන් ගැන අන්තිම ටික කතා කරලා ඉවර කරා. ඒ පාඩමෙන් ටික ඉවර කරා. ඊට පස්සේ අද පොඩි ස්ටාර්ට් එකක් ගත්තා අපි ජල ජීව සම්පත් කර්මාන්තයට. හරිද? හරි ඊළඟට ලබන සතියේ රූප සටහන් ටිකේම ලෑස්ති කරගෙන තියාගන්න ඔය එහා පැත්තේ තියෙන හිස් ඉඩපදවල ඔය අලවන්න එහෙම තියෙනවා. ඒකවල මම රූප සටහන් දාලා ඔයාලට ඒ ටික ගැන වඩාත් විස්තරව කරුණු ටික පැහැදිලි කරන්නම්. හරි. එතකොට ලබන සතියේ එනම් පන්තියට සම්බන්ධ වෙන්න මේ ඊළඟට රිවිෂන් එක ගැන ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් යාළුවෝ පොඩ්ඩක් දැනුවත් කරන්න. හරි ඊට අමතරව ඔයාලා මට අර ටයිම් එක ගැන කියන්න එක අවුලක් නැද්ද? ඒක මාරු වෙන්න ඕනද? ඒක ගැන පොඩ්ඩක් කියන්න. හරිද? රයිට් එහෙනම් පාඩම් වල ටික හොඳට කරන්න. රයිට් එහෙනම් මේ පාඩම ඉක්මනට ඉවර කරමු. එහෙනම් අදට ඉවර කරනවා ක්ලාස් එක. තේරුණා සම්මත. හරිද?